2009 17th of May. දැන් ඇත්තටම ඕගොල්ලන්ට idea එකක් නැතුව ඒක මාර scale එකකට තිබ්බ ඔය එක. In that era when we turn on the TV, right, always breaking news are going. There were blast here and there all around the country. දන්නේ නැහැ නේ ස්කෝල් එකේ බෝම්බයක් ගහලා කියමු. තාප්පේ වටේට අම්මලව දානවා. So when you get off a bus, one bag is left in the bus. මිනිස්සු දුවනවා. දන්නේ නැහැ බෑග් එක චෙක් කරන්නවත් කවුරුත් බයයි. එකපාර ගමඩ ඇවිල්ලා 50ක් ඉන්නවා 50 මරලා යනවා. අන්න ඒ වගේ. එතනින් උන්ට ගන්න ඕනේ කට්ටිය හිටියොත් අරගෙන යනවා. හාමුදුරුවෝ කට්ටියක් මරුවා අරන්තලාව ගිහලා ඕගොල්ලෝ අහලා තියෙනවද දන්නේ නැහැ. අම්පාර පැත්තේ. එලින්ම හාමුදුරුවෝගේ බස් එකක්. එක බෝම්බයයි බස් එක ඉවරයි. යාල්දේවි ට්‍රේන් එකට ගැහුවා කිලිනොච්චි වලදී. මිනිස්සු කීයක්ද කියලා දන්නේ නැහැ කවුන්ට් එක. There were submarines, high speed boats, crafts, well built houses 10 feet වගේ කොන්ක්‍රීට් ලේයර් එකක තියෙන ගෙවල් තියෙනවා. ඒ එක ෆ්ලෝර් එකක් on ground, 3 floors are underground. උඩින් පේන්නේ නැහැ. සැටලයිට් ෂොට්ස් වලටත් අදින්න නැහැ. එතන ගියක් තියෙනවා කියලා. single person prison කියලා ගහලා තියෙනවා. 1 feet cube එක. මනුස්සයට ඉන්න බෑනේ. ෆෙන්ස් වල තියෙන අර කම්බියක් තියෙන. අන්නේ කම්බි වලින් ඒක වටේම දාලා තියෙනවා. අපේ කට්ටියව අල්ලගත්තාම දාන්න හදලා තිබ්බේ. කිලිනොච්චි was one of the main base camps of LTTE. right, ලොකුම camps තිබ්බේ කිලිනොච්චියන් මුලතිව. මෙන්න මේ වගේ area එකක් නම් අපිට තිබ්බා. This area was ruled by our forces and again this area was ruled by our forces. All this area here මෙන්න මේ area එකම ruled by LTTE. They were called brigades. 57, 58, 59 කොහොම කීගේ brigades තිබ්බා. එක brigade එකක් මෙතනින් start කරනවා. මෙතනින් වැඩේ start කරා. And we had another brigade somewhere here. and another brigade somewhere here and another one here. කොහොම brigades හතරක් තමයි mainly මේ වැඩේ කරන්න හැදුවේ. මේ plan එක බලන්න. මේ plan එක කරේ නැත්නම් අදටත් මේක ඉවර කරන්න බෑ. එනේ මනා side එකෙන් start කරා. කරලා මේගොල්ලන්ට මෙහෙම උඩට යන්න කියලා දුන්නා. ඒ කියන්නේ උඩට ගහගෙන ගියා. These ones were clearing this area. මේගොල්ලෝ කිල්නොච්චි වලට කරනවා. කිල්නොච්චි කියලා කියන්නේ මොකද camp එකක් නේ කියන්නේ. ඒගොල්ලන්ගේ base camp එක වගේ කිල්නොච්චි කියන්නේ කිල්නොච්චි වලට ගහලා එතෙන් උඩට යනවා. මේ brigade එක මෙහෙම එනවා. මේ brigade එක මේ පැත්තෙන් එනවා. Now this area was cleared. මෙතන ඉන්නවනේ අපේ තව මේක. කියන්නේ මුලින් මේගොල්ලන්ට කියලා දෙවිලා තියෙන්නේ ඒ පොයින්ට් එක කොහොම හරි හෝල්ඩ් කරගෙන ඉන්න කියලා. එතනින් මේ පැත්තට තව මුංග මීටර 10ක්වත් ගන්න එපා කියලා. අපේ කැම්ප් එක කොහොම හරි පරිස්සම් කරන් ඉන්න කියලා. මේ කට්ටිය මේ පැත්තෙන් ගහනකම්. මේ දෙන්න මේ පැත්තෙන් එනවනේ මේ these two brigades. ඊට පස්සේ මේගොල්ලන්ට කිව්වා මේ පැත්තෙන් උඩින් එන්න කියලා. These three brigades are coming towards Elephant Pass. Elephant Pass is the main point they had. right, Elephant Pass වල incidents ගොඩක් තියෙනවා ඉස්සරින් නම් අර බුල්ඩෝසර් එකක් ඇවිල්ලා අසලක ගාමිණිය කියලා කෙනෙක් පැනපු ඒවා ඒ කියන්නේ ඉස්සරින් නම් මේක main bottleneck point එක. තුනම ඇවිල්ලා එකපාරෙන් Elephant Pass වලට ගැහුවා. ඒක success. right, then Elephant Pass එකත් අපි ඇල්ලුවා. ඊට පස්සේ මෙතන අපේ set එකක් ඉන්නවා. simultaneously they were also attacking these camps. right, මේ හරිය පුළුවන් විදියට attack කරා. අන්තිම වෙද්දී මෙන්න මේ වගේ ඒරියා එකකට මේගොල්ලන්ව බවුන්ඩ් වුණා. ඔය ඒරියා එකේ තමයි තියෙන්නේ නන්දිකඩල් කියලා ලැබුණක් කියනවා. ඒකෙම තියෙන්නේ මෙන්න මේ හරිය. මේ තුනම මේ පැත්තට ආවා. මේගොල්ලොත් පුළුවන් විදියට මේ පැත්තෙන් මේ බැටල් එක මෙන්න මෙහෙත් ක්ලියර් වෙනකම් මෙහෙම ආවා. right, then the final battle was in Nandikadal, right, because all four were coming from four different sides, no, initially, and then finally all of them were got together somewhere here between Parantan and Muladev. මෙන්න මේ මැද තැනක ඔක තියෙන්නේ, right, between Parantan and Muladev they got together before the final battle. මේ මොනමන්ට් එක ගහලත් තියෙනවා ආපු battles හතර පැත්තෙන් ගහලා ඒ හැමෝගෙම නම් මේක මෙන්ෂන් කරලා තියෙනවා. The main thing they had was they had our hostages 300,000 වගේ ලොකු ගාණක්. හොඳේ Tamil hostages. ඒගොල්ලෝ ඉන්නකම් අපිට ගහන්න බෑනේ. civilians ලානේ. අපේ කට්ටියට attack කරන්න බෑනේ. ඒ නිසා තමයි මේ මේකට මෙච්චර කල් ගියේ. Tamil civilians ලා ඕනේ නැහැ කියලා battle මේක ගැහුවා නම් මීට කලින් ඉවර කරන්න පුළුවන්. එහෙම ගහන්න නැහැ. ඒක අපේ ආමි එකේ රූල් එකක්. එහෙම ගහන්න නැහැ. ඒගොල්ලන්ව rescue කරගෙන තමයි අරක් කරන්න ඕනේ. කියන්නේ නිකන් hostage ලා wall එකක් විතර මේගොල්ලෝ use කරනවා. මේගොල්ලෝ hostage ලා ඉස්සරහට දානවා. දැම්මට පස්සේ ගහන්න බෑනේ ඉස්සරහින්. එහෙම use කරා. ඊට පස්සේ කරේ දැන් මේ ඒරියා එකට විතරයි මේගොල්ලෝ මේවලා තියෙන්නේ. ඊට පස්සේ මේ හතරම ආරමෝගේ මූණමන් ටොපික් කියන එක තන සෙට් කරා. ඊට පස්සේ කොහොම හරි ෆයිනල් බැටල් එක ගැව්වා. ගහලා මෙතන තියෙනවා අර අන්තිමටම කොටුලා තියෙන්නේ තොරන් නන්දිකඩල් ලගූන් එකේ. අන්න එතන තමයි අන්තිමට ඔය ලීඩර් ප්‍රභාකරන් කියලා. එයාව එතන තමයි මැරුවේ. ඒක තමයි කතාව. ඒක මාර බැටල් එකක්. ඒ නිවුස් එක ආවට පස්සේ ඉතින් ඒක ඒ ෆීලින් එක කියන්න තේරෙන්නේ නැහැ. ඒක මාර එකක්. දන්න කොච්චර ඩිප්‍රෙස්ලාද කියලා as a nation we were totally depressed. අපේ සිවිලියන්ස් ටික බේරගත්තා. අපේ අර මම කිව්ව ගානම බේරගත්තා. Internationally it was famous as one of the greatest civilian rescue done amid the war. එන hostages ටික බේරගත්තේ ඒ තරම් වෙන ලෝකෙ කොහොමද බේරගන්නේ නැහැ. අර ඒකයි අපේ කට්ටියට කියන්නේ සිංහලෙන් ඔකට කියන්නේ මානසික යමුදාව කියලා. නා ඒගොල්ලන්ගේ මාර මේවා තිබ්බා. ට්‍රැක්ටර් එන්ජින් එක යූස් කරලා හයි ස්පීඩ් බෝට්. අපි බැලුවා ඉතින් සබ්මරීන්ස් තියෙනවා උන්ගේ ඩයිවිං සෙන්ටර්ස්. උන් මාර විදියට ඩෙවලොප්. ඉන්ජිනියරින් එතන මාර විදියට යූස් කරලා තියෙනවා. එයා වේස් තිබ්බා, සී වේස් තිබ්බා, ප්ලෑන්ට් තිබ්බා, හැමදේම තිබ්බා. ඒ කාලේ ඉතින් ෆෝසස් කියලා කියන්නේ නිකන් they were like gods. right, ඒ කියන්නේ අපි නිකන් දැක්කත් මාර රෙස්පෙක්ට් එකක් එන්නේ නිකන් පාර යනවා දැක්කත්. ඒ කියන්නේ ෆෝසස් වලින් හැමදේම කරේ. Join today and master from zero.